ආයුබෝවන් තෙරුවන් සරණයි. හත්කැලශී පුෂ්පාරාම විහාරස්ථානයේ වෙහෙර වහන්සේට කොත්තලැන්දීමේ මහා පූජ්‍ය උත්සවය වෙසක් දිනයට යෙදී තිබෙනවා. ඉතින් ඒ සඳහා සැදැහැවතුන් දින 7ක් පුරා බෝධි පූජා පාත්තමින් ධර්මදේශනා පාත්තමින් එයට සූදානම් වුණා. දැන් ඔබට පෙන්වන්නේ වෙහෙර වහන්සේට නෙළුම් මල් පූජාවකින් වෙහෙර වහන්සේ වර්ණවත් කළ ආකාරයයි. ඉතින් 2019 මාර්තු 15 වන දින මුල්කරණ තබා ආරම්භ කර චෛත්‍ය වහන්සේ සෑදීමට අවුරුදු 7ක් ගත වී තිබෙනවා. ඒ කියන්නේ 2025 චෛත්‍ය වහන්සේ කොත්තැන්දීම දක්වා සාර්ථකව චෛත්‍ය වහන්සේ නිම කරනවා. ඉතින් ඒ සඳහා ගමේ සිටින ගොඩක් අය දායක වුණා. ගොඩක් සැදැහැවතුන් මෙයට උපකාර කරා. ඉතින් ගමට චෛත්‍යයක් ලැබුණ එකට මට හරිම සතුටුයි. ඔබටත් පුළුවන් නම් චෛත්‍යයට උදව් උපකාර කරන්න. හැමෝටම පින් රැස් වේවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්.